මේක පල්ලෙහා යන්නේ නැහැ. මට හිතාගන්න බෑ මොකද කරන්න කියලා. මම හිතන්නේ ඕගොල්ලෝ දන්නවා කියලා. ඉතින් අද අපි හදන්නේ මෙන්න මේ වගේ RC underwater drone එක. ඉතින් මම ඕගොල්ලන්ට මෙතන වැඩ කරන තියර් එක ගැන කියන ඉන්නම්. මුලින්ම මේ තියෙන්නේ එයා කම්ප්‍රෙස් කරලා තියෙන එකක්. මේ වෙන ඇති මේක ටයි ක්ලිප් දාලා තද කරලා තියෙන්නේ. ඇතුලේ හුලං තද වෙලා තියෙන්නේ. මේක තියෙන්නේ එහෙම එකක් නැති එකක්. ඔන්න බලන්න මේක දැම්මහම ඒක පා වෙනවා. මේක දැම්මන් පස්සේ ඒක ගිල්ලනවා. ඔන්න ඕක තමයි මේන්ම තියර් එක. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපේ සබ්මරීන් එකත් වැඩ කරන්න හදන්නේ. හරි ඉතින් මේ තියෙන්නේ අපිට ඕන කරන සර්කිට් ඔක්කොම මේ ඔයගලන්ට වෙන්නේ නැති. හරි මම මුලින්ම මේ ටික හඳුන්වලා දෙන්න. මේ තියෙන අපේ රිමෝට් එක සයිඩ් එකේ තියෙන ඕන සර්කිට් ටික පවර් බැංක් එකක් තියෙනවා මයික්‍රෝ බෝඩ් එකට පවර් දෙන්න. ජොයිස්ටික් එකක් තියෙනවා. මේක මේ කෑල්ල ගලවලා තියෙන්නේ. මේක ඉස්සරහට ගාම අපේ ඉස්සරහට යනවා වමට හැරෙනවා දකුණට හැරෙනවා. ඒ කියන්නේ බයොන්ස් එක වෙනස් වෙන පල්ලෙහාට යනවා. මේකේ පුහම උඩට එනවා. ඔන්න ඒ විදිහට තමයි මේ පැති සර්කිට් ටික තියෙන්නේ. මේක ගැන කිව්වොත් මේක ප්‍රෝ මයික්‍රෝ බෝඩ් එක. මෙතන තියෙනවා අපේ ඇඩැප්ට් එක. මේක ගලවලා ඕනනම් අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ වයර් එක අපිට වෙනම ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ අපේ තියෙනවා 10 මීටර් කේබල් එක. මේ තියෙන්නේ අපේ හුල් එක ASSII. එහෙම නැත්නම් අපේ වෝටර්ප්‍රූෆ් බොඩි එක ASSII තියෙන ටික. මෙතනක් තියෙනවා ප්‍රෝ මයික්‍රෝ බෝඩ් එකක්. මේ තියෙන්නේ අපේ මේන් මෝටර් පම්ප්ස් දෙක. මේ දෙකෙන් තමයි අපිව ඉස්සරහට පැත්තට අනිත් පැත්තට ගෙනියන්නේ. ඒකට අපි මෙන්න මේ මෝටර එක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන අනිත් මෝටර එක මේක පාවිච්චි කරන්නේ සිරින්ජ් එක ඉස්සරහට පිටිපස්සට තල්ලු කරන්න. ඒක හයි කරනකොට මම කියන්නේ ඒක කොහොමද ඩිජිටල් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා මේ පැත්තේ බැටරි එක. මෙතන තියෙන අර වගේම කනෙක්ට් එකක්. අපි මේක පවර් අප් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. හරිද මම පවර් එක දුන්නා මේකේ පවර් බැංක් එකේ මේක මේ බැටරියෙන් මම පෙන්නන්න දැන් වැඩ කරන්නේ කොහොමද කියලා. මෙන්න මේක මම ඉස්සරහට කරනවා. එතකොට පේනවා ඇති අර මෝටර් පම්ප්ස් දෙකම වැඩ කරනවා. ඒ කියන්නේ අපිව ඉස්සරහට යනවා. ඊට පස්සේ මම මේක වමට හරවන්නම්. එතකොට පේනවා ඇති අන්න අර පැත්ත එක විතරයි වැඩ කරන්නේ. එතකොට වමට හැරෙනවා. ඊට පස්සේ මම දකුණට හරවන්නම්. පේනවා ඇති අර විතරයි වැඩ කරන්නේ. එතකොට අපි දකුණට යනවා. ඊට පස්සේ මේක මම පල්ලෙහාට කරන්න. දැන් මම පේනවා ඇති මෙන්න මේක වැඩ කරනවා. එතකොට අපිව පල්ලෙහාට ඒ කියන්නේ බයොන්ස් එක අඩු වෙනවා. ඊපස්සේ මම මේකේ ස්විච් එක බන්නම්. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේක අනිත් පැත්තට කරගෙනවා. ඒ කියන්නේ අපිව උඩට එනවා. ඔන්න ඒ විදිහට තමයි අපේ සර්කිට්ස් ටික වැඩ කරන්නේ. එහෙනම් අපි මේක ලස්සන කරගමු. හරි දැන් ඉතින් මේක ලස්සන තියෙනවා පේනවා ඇති. අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මේ පැත්ත තාම ඒච්චර ලස්සන කරලා නැහැ. ඒක මේ වැඩ කරන්නේ මේ පැත්තට මේටික් එක. අපි මේ පැත්තට මෙන්න මේ විදිහට ගහමු. හරි ඉතින් ඒක ගහගත්තා. දැන් මේ ලයිට් එකෙන් පත් වෙලා වැඩ කරනවා පේනවා ඇති. අපි කැම් ඇත්තට මම පෙන්නන්න මේ උඩ හරවලා කරලා. අපි පේනවා ඇති වැඩ. මෙතන සුදු පාටමයි තියෙන්නේ. ඒකයි වැඩ පේන්නේ නැත්තේ හරියට. මම මෙතන පේනවා ඇති එකක් තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මම මේක මෙන්න මේක ඉතින් ගහලා පෙන්නන්න. මොටර්ස් දෙකම වැඩ කවුන්ට් එකක් කරලා අනිත් මෝටර් එක කරලා ඊට පස්සේ අපි උඩයට යන සිලින්ඩර් එක පේනවා ඇති වැඩ ගන්නවා. උතුරට යනවා මේ එළියට යවමු බලන්න. හරිද ඔයගොල්ලන්ට පේනවා ඇති එළියට යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩ කරන්නේ. අපි මේකත් මේ මැජික් එක ආයිවරක් ලස්සන කරලා බලමු. ඒක එහෙම කරලා වැඩ කරන්නේ. අපි මේක වෝටර් ප්‍රූෆ් කරගෙන එඩිට් කරගමු. හරි ඉතින් වෝටර් ප්‍රූෆ් කරන එක හරිම ලේසියි. ඉතින් මේ විදිහට ඉපොක්සි හાર્ඩ් නයි එකතු කරලා කවලවම් කරලා ටික වෙලාවක් මේ ආකාරයෙන් දාන්න විතරයි දෙන්නේ. ඉතින් ඔක්කොම ඉතින් වෝටර් ප්‍රූෆ් එක. ඕක ඉතින් අපි හම්බෙන්නේ දැන් මේ පැය 12කට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට අපි මේක ගල් වෙලා තියෙන ඉපොක්සි මේ තියෙන. ඒක අර පේන්නේ අර කොහොමද ගල් වෙලා තියෙනවා මේ වටේම. හැබැයි අපිට පොඩි ලොකු ප්‍රශ්න පොඩිම කියන්නත් බෑ. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි මෙන්න මේ දෙකටත් දැම්මා. මේ පේනවා ඇති මේ පැත්තෙන් දැම්මම මේ පැත්තෙන් එළියට ආවා. ඒකින්ද මෙන්න මේක සම්පූර්ණයෙන් වෙලා තියෙනවා. මේකෙත් මේ සමහර හෙඩර්ස් අත්සේ තියෙනවා වෙනද මේ මෙන්න මේක එහෙම පේනවා ඇති. ඉතින් ඒකින්ද අපිට තව හෙඩර්ස් දෙකක්
පාසන්න වෙනවා. මං තව ටිකක් චෙක් කරනකොට මට තවත් ප්‍රොබ්ලම් දෙකක් හම්බුණා. එකක් තමයි මෙන්න මේකේ ප්‍රොක්සි දාලා ඒක වෙන්නේ. අනිත් එක අපේ බැටරිස් දෙක වැඩ කරන්නේ නැහැ. එතකොට අපේ ප්‍රශ්න තුනක් තියෙනවා විසඳන්න. අපි බලමු කොහොමද මේ ටික විසඳන්නේ කියලා. හරි ඉතින් මේ දෙන්න අපේ අලුත් කැම් එක මම මේ යාත්‍රා පෙන්නන්න. මේ දෙන්න අපේ කැම් එක අර වගේ නෙමෙයි ඒක 4S එකක්. මේක ගන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ විදිහට ඕනනම් ලයිට් හතරක් පේන ඇති. ඉතින් ඒකෙන්ද අපිට තව ටිකක් අර වතුරට ක්ලියර් view එකක් ගන්න පුළුවන් වෙනවා. මේක තමයි කැම් එක. ඉතින් මේ ටික අපිට වැඩක් නැහැ. ඉතින් මේ ටික පැත්තකින් දාගමු. දැන් ඔය ප්‍රශ්න තමයි මෙන්න මේක හයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නම් මම සොලියුෂන් එක තාම මෙන්න මේක මෙන්න මේ විදිහට හයි කරලා ඒකට මෙන්න මේක මෙන්න එහෙම හයි කරන එක. අපේ දැන් මැජික් එකෙම හදාගමු. හරි ඉතින් මෙන්න මේ විදිහට අපේ කැම් එක හයි කරගෙන තියෙනවා. මුලින්ම මේ දින කැම් එක මේ දින හයි කරලා ඔක්කොම කරලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි අපේ බැටරි එක. ඉතින් දැන් බැටරි එක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙකක්. මේක වෙනනම් 4800 mAh 3.7 watt බැටරිස් දෙකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට 7.4 අපි මේ දෙකත් හයි කරගමු. හරි ඉතින් අපේ බැටරි ටික දාලා ඉවරයි. මේ දෙන අපේ බෙස්ටිස් දෙක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක වැඩ කරන විදිහ. අපේ ජැක් එක නෑ. මේ පේනවා ඒක වැඩ කරනවා. මේ පැත්තෙත් වැඩ කරනවා. ඒ ටික වැඩ මේ ටික දැන් වෝටර්ප්‍රූෆ් කරගෙන ඉන්න. හරි ඉතින් දැන් වෝටර්ප්‍රූෆ් කරලා තියෙන්නේ මේ මෙතන එහෙම පේන නැති ගම් මේ වැටලා තියෙන පොඩ්ඩක් මේ හරි ඇතුලේ මෙන්න මේ එතන එහෙම මේ වෝටර්ප්‍රූෆ් කරලා තියෙන්නේ මේ ටික. ඒත් එක්කම අපේ වයර් එකත් මෙන්න මේ විදිහට වයර් එකක් තියෙනවා. මෙන්න මේක මාරු කරලා මට ඇති අර කලින්ම පොඩ්ඩක් අවුල් ගියා. මේක දැන් මාරු කරලා තියෙන්නේ. එව්වත් වැඩ එහෙනම් ඉතින් අපි මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. හරි ඉතින් අපේ ටෙස්ට් නම්බර් 1 කරන් තමයි වෙලා තියෙන්නේ. මෙතන ඩිස්ප්ලේ එක, මෙතන රිමෝට් එක, අතන අපේ සබ්මරීන් එක මෙතන වයර් ටික තියෙනවා. අපි මෙතන මේක ඔන් කරගමු. ඊට පස්සේ අපි මේක පවර් දෙමු. ජැක් එක ගහලා දැන් ඉන්න ජැක් එක ඔන් වුණා. මේ කැම් එකේ ලයිට් පත් වෙලා තියෙනවා පේනවා ඇති. තද කරගන්න. හරි ඒක හරි. පේන ඇති මේක එහෙම පේනවා. මම ඒක රෝල් කරන්න. හරි අපි මේක දාගමු. මේ විදියට මේ පැත්ත පොඩ්ඩක් බර වැඩි. එහා පැත්තේ බර හරියන්න මම මෙන්න මේක දාගන්න. මෙන්න මෙහෙම. ඕකේ. දැන් බර හරි. ඕකේ. අපි මේක ඉස්සරහට යමු බලන්න. ඕකේ. පේනදී ලස්සන ඉස්සරහට යන ඔන්න හැරෙනවා. Have some power, bro. හරි ඒක වැඩ ගන්නවා. අපි පොඩ්ඩක් යට යවන්න බලමු. ඕකේ. ඒක පොඩ්ඩ බැදටමත් ඇවිල්ලා දෙන ඔච්චර තමයි යවන්න පුළුවන්. හැබැයි පල්ලෙහාට යන්නේ නැහැ. අපි ආයි පොඩ්ඩක් try කරලා බලමු. ටිකක් වැඩියෙන් දීලා. මේ මැදටම ඇවිල්ලා දෙන මම තව ටිකක් යවන්නම්. පේනවද දන්නේ මෙතන මේ කැරගෙනවා. පොඩ්ඩක්වත් පල්ලෙහා ගියේ නෑ. මම හිතන්නේ බයොන්ස් එකේ හින්දා වෙන්නේ නැති. මේක ගොඩක් පාවෙලා තියෙන හින්දා වෙන්නේ නැති. කොහොම හරි මේ තමයි අපේ සබ්මරීන් එක උඩ පහළ යන්නේ නෑනේ. අනේ මන්ද මේකට ගලක් ගැට ගහලා බලමු. මම ඉතින් මේක ටිකක් අර උඩ පාවෙච්ච හින්දා බර වෙන්න මෙන්න මේකකුත් ඉල්ලුවා. ඊට පස්සේ දැනුත් මේ සේන්ජ් එක මැදටම ගිහින් දින්න පේනවා ඇති.
ඒකත් වතුරෙන් පිරලා තියෙන්නේ. ඒත් මේක පල්ලෙහා යන්නේ නැහැ. මට හිතාගන්න බැහැ මොකද්ද කරන්න කියලා. පොඩ්ඩක් හම්බෙමු. හරි ඉතින් මම හිතුවා මේකට කියන්නේ මේ සිලින්ජර් එක ගලවලා අපේ කලින් සබ්මරීන් එකේ වගේ ට්‍රස්ට් එකකින් මේක පල්ලෙහාට මෙහෙම යවන්න. ඒක අපි ඊළඟ වීඩියෝෙන් කරමු. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒකයි ඊට පස්සේ මේ රිමෝට් එක හදන එකයි කරමු. එහෙනම් ඉක්මනින්ම part 2 වලින් හම්බෙමු. ඒ කියන්නේ තව සත් දෙකකින් අනිවාර්යෙන් part 2 ඇඩ් වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ තුන නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. goodbye.